You and I are about to make history. Hi, I'm Ashini Alvis, your host for Art of Space, the Sri Lanka's first ever podcast series dedicated for interior design. එතන මේ අලුත් podcast series එක අපි dedicate කරලා තියෙන්නේ interior design field එකේ, civil construction field එකේ, architectural field එකේ ඒක පිළිබඳ interested ලා අයට, ඒ වගේම professionals ලාට knowledge sharing platform එකක් විදිහට. හරි, අපි දැන් වැඩේ පටන් ගමු. ඇත්තටම මේ interior design එක කියන්නේ මොකක්ද? අපේ දීලා තියෙන ඒ ස්පේස් එක ඩෙකොරේට් කරන එකද නැත්නම් අපි වෙන කොහෙන් හරි ගේන ෆර්නිචර් වගේක් ඒ අවශ්‍ය විදිහට අරේන්ජ් කරගන්න විදිහද නැත්නම් Pinterest එකෙන් අපි මේ කලෙක්ට් කරගන්න ඩවුන්ලෝඩ් කරගන්න ඉමේජස් වලට හරියන විදිහට අපේ ස්පේස් එක ඒ විදිහට හදාගන්න එකද ඇත්තටම එතකොට මේ ඉන්ටීරියර් ඩිසයිනර් කියන්නේ ඒකද අපි ඒක බලමු අපේ ඉන්ටීරියර් ඩිසයිනර්ස් ලාගෙන්ම අපේ ගත්ත ඩෙෆිනිෂන්ස් අනුව ඇත්තට මේ ඉන්ටීරියර් ඩිසයිනර් කියන්නේ මොකක්ද කියලා. IIDA එහෙම නැත්නම් International Interior Design Association එකට අනුව interior design defined as the professional and comprehensive practice of creating an interior environment that addresses, protects and responds to human needs. ඒ වගේම Dorothy Draper USA වල ඉන්න පරණම interior designer කෙනෙක්. Design is the art of arranging things to enhance the human experience. එතකොට Robin Matthews එයා interdisciplinary designer කෙනෙක්. එයාට අනුව design is where science and art break even. එතකොට ඇත්තටම ඉන්ටීරියර් ඩිසයිනර් කියන එක ඒකේ ඩෙෆිනිෂන් එක ඩිසයිනර්ගෙන් ඩිසයිනර්ට ඩිපෙන්ඩ් වෙනවා. මොකද මේ ඩෙෆිනිෂන් එක හරිම සබ්ජෙක්ටිව්. එතකොට මේකේ අපි බේසික් අයිඩියා එකක් ගත්තොත් ඒ කියන්නේ මටත් අනුව ඉන්ටීරියර් ඩිසයිනර් කියන්නේ it's a combination of art and science. ඒ කම්බිනේෂන් එක through අපි කොහොමද බිල්ඩින් එක හරි ස්ට්‍රක්චර් එක හරි තියෙන ඉන්ටීරියර් ස්පේස් එකක් ඒක එන්හාන්ස් වෙන විදිහට අපි මේ කම්බිනේෂන් එක කොහොමද අපි යූස් කරන්නේ ඒ ස්පේස් එක ෆන්ක්ෂනලි aesthetically pleasing වෙන විදිහට ඒ වගේම basically human needs වලට appropriate වෙන විදිහට comfortable space එකක් create කරන්නේ කොහොමද කියන එක. හරි. අපි දැන් බලමු මේ art and science කියන්නේ මොකක්ද කියලා. ආර්ට් කියලා කියන්නේ ඉන්ටීරියර් ඩිසයින් එකක් ලස්සන කරන්න නැත්තම් aesthetically pleasing ඩිසයින් එකක් කරන්න අපි අපේ key elements කොහොමද යොදාගන්නේ කියලා. මේ key elements කියන්නේ මොනවාද? key elements කියන්නේ color psychology, space planning, එතකොට lighting design, furniture and accessories. මේ elements කොහොමද අපි අපේ ඩිසයින් එක අපි යොදාගන්නේ කියන එක. ඒක අපි අපේ core principles වලට අනුව harmonize වෙන විදිහට එතකොට balance වෙන විදිහට නැත්තම් අපි focus එකක් වැඩිපුර එන විදිහට නැත්තම් emphasize වෙන විදිහට අපි ගොඩක් වෙලාවට ඒවත් ඒ interior elements එක play කරනවා. එතකොට මේ key elements ටික play කරන විදිහට design එකෙන් designerට ඒ space එකේ identity එක uniqueness එක වෙනස් වෙනවා. මොකද අපි interior design එකක් ගත්තාම අපි ගොඩාක් වෙලා try කරන්නේ ඒ through story එකක් create කරන්න. එතකොට තමයි concept එකක් කියලා දෙයක් create වෙන්නේ. ඉතින් අපි මේ key elements ටික play කරන විදිය මම අර කිව්වා වයි කලින්ම design එකෙන් designerට වෙනස් වෙනවා. ඒතර මගේ හැටියට මම ගොඩක් වෙලාට design වලට මගේ details වලින් තමයි මම play කරන්න බලන්නේ. ඒතකොට මම හැමතිස්සෙම emphasize කරන්න බලන්නේ details. furniture එකක් ගත්තත්, light fitting එකක් ගත්තත් ඒකේ details වලින් තමයි ගොඩක් play කරන්න බලන්නේ. මේ art පැත්ත. එතකොට මේ science පැත්ත කියන්නේ මොකද්ද interior design වල? science කියන්නේ මේ අපි create කරන මේ interior design එකෙන් basic human needs ඒක අපි cater කරන්න ඕන. ඒ වගේම අපේ මේ space එක functional වෙන්න ඕන. ඒ වගේම අපේ මේ comfortable level එක maintain වෙන්න ඕන. දැන් අපි example එකට ගත්තොත් අපි දැන් ගෙයක් ගත්තොත් ඒකේ arrangement එක furniture arrangement එක අපි කරාට පස්සේ අපි ඇවිදිනකොට අපේ ඇඟේ sofa එක වදිනවා නම් ඒ අතරතුර තියෙන coffee table එක වදිනවා නම් ඒක functional නැහැ. ඒ වගේම comfortable level එක maintain කරලත් නැහැ. basic human needs maintain කරලත් නැහැ. ඉතින් ඒ design එකෙන් එතනම ඔක්කොම ඒ අවශ්‍ය basic needs ටිකම එතනම අපි vanish වෙලා යනවා. එතකොට තව example එකක් විදිහට අපි retail space එකක් ගත්තොත් මෙතනදී අපි ගොඩාක්ම බලන්නේ lighting design එක. එතකොට මේ lighting design එකෙන් අපේ users ලට ඒක ගොඩක් අමාරු නම් ඒගොල්ලෝ දැන් අපිට අපේ product එක හරියට highlight වෙන්නේ නැත්නම් එතනත් අපි අපේ basic needs ටික
නැති කරලා තියෙනවා. මොකද අපේ බේසික් රික්වයර්මන්ට්ස් ටික කම්ෆර්ටබල් ලෙවල් එක ෆන්ක්ෂනැලිටි එක එතනින්ම බ්‍රේක් වෙලා තියෙනවා. එතකොට අපි ඉන්ටීරියර් ඩිසයින් පැත්තෙන් සයන්ස් වලින් අපි තව එක්සාම්පල් එකක් ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් වර්කින් ස්පේස් එකක්. වර්කින් ස්පේස් එක ඒ වර්කින් ස්පේස් එක යූස් කරන වර්කර්ස් ලගේ කොහොමද මූඩ් එක අපි අප්ලිෆ්ට් කරන්නේ. ස්පෙෂලි අපි කලර් පැලට් එක ගත්තොත් අපි යූස් කරන කලර් පැලට් එක, එතකොට ෆර්නිචර් අරේන්ජ්මන්ට් එක, අපි යූස් කරන ලයිටින් ඩිසයින් එකෙන් මේගොල්ලන්ගේ ප්‍රොඩක්ටිවිටි ඉෆෙක්ටිව්නස් එක අපිට අඩු වැඩි කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපි ඩිරෙක්ට්ලි අපි ඉන්ටීරියර් ඩිසයින් එකෙන් අපිට ඒගොල්ලන්ගේ මූඩ් ෆික්ස් කරන්නත්, මූඩ් එකේ ලෙවල් එක අඩු කරන්නත් ඇත්තම කිව්වොත් ඉන්ටීරියර් ඩිසයින් එකෙන් ඉෆෙක්ටිව් විදිහට ඒක බලපාන විදිහට අපිට කරන්න පුළුවන්. මේ පොඩි ටයිම් ෆ්‍රේම් එකක් ඇතුලේ මම මේ කතා කරපු ආර්ට් ඇන්ඩ් සයන්ස් කම්බිනේෂන් එක නැත්තම් ඉන්ටීරියර් ඩිසයින් කියන දේ කොහොමද මේ ඉන්ටීරියර් ඩිසයිනර්ස්ලා ඩේ ටු ඩේ ප්‍රැක්ටිස් කරන්නේ? ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලන්ගේ ඩිසයින් එක through ඒගොල්ලන්ගේ ස්ටෝරි ලයින් එකක් කියන්නේ? අන්න ඒ වගේ ප්‍රැක්ටිස් කරපු ගොඩාක් යුනික් අයිඩෙන්ටිකල් දේවල් අපි අපේ ප්‍රොෆෙෂනල්ස් ලව මේ පොඩ්කාස්ට් සීරීස් එක නැත්තම් ආර්ට් ඔෆ් ස්පේස් කියන පොඩ්කාස්ට් සීරීස් එකට ජොයින් කරගෙන අපි මේ platform එක through ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා ඒ knowledge එක. Until then, goodbye.